අයිබෝන් මොකද වෙන්නේ කට්ටිය දැන් මේ අවුරුද්දෙන් වෙච්ච දේවල් එක දිගට මොකද වුණේ කියලා බලන්ඩයි අපි යන්නේ හරිද මට මාස 7-8ක් ඉටත් වැඩීද මන්ද දාගන්න බැරිුණා වීඩියෝ ඒ හින්දා මේ අවුරුද්දෙන් වෙච්ච හැම සිද්ධියක්ම එක දිගටම බලන්ඩයි අපි යන්නේ රයිට් එහෙනම් මේක තනිකර මීම් රියැක්ටයක් විදිහට ගන්න එපා කෙලින්ම මේක රෝස්ටිං විදිහට තමයි යන්න යන්නේ කෙලින්ම අපි ඒ වගේම මිනිස්සුන්ට බයින් නැතුව ඉමුණේ දැන් ඔත් ඊළඟ දවසේ සුදු වෙන්න ගෙදර ඉස්සරහා තියෙන්න ඉඩ තියෙනවා හරිද ආරම්භයේ තිබුණෙත් මේලේ අවසාන දිනෙත් මේලේ මතක තියාගන්න මේවා සිංහලලේ ඒකට බය නැහැ ඒ හින්දා අපි මිනිස්සුන්ට බයින් නැතුව තොකු විතරක් අනිමු හරිද එහෙනම් වැඩි කතාවක් නැතුව අද අපි යමු වීඩියෝ එකට රයිට් ළමයි අපි පළවෙනි වීඩියෝ විදිහට අරගෙන තියෙන්නේ අර ඔයාලට මතක ඇති බදාදට එනවා කියලා සීන් එකක් ගිහිල්ලා තිබ්බා පීපල්ස් බැංක් එකේ හාමුදුරු කෙනෙක් තමයි සීන් එක වෙන්නේ අපි බලමු මොකද්ද සීන් එක කියලා රයිට් ඒ වගේ මතක් කරන්න ඕනේ මේ ඔක්කොම මං මුලින් එඩිට් කරා හරිද කෑලි මොකද සෑහෙන ලොකු වීඩියෝ තියෙන හින්දා මං විනාඩි 5ක් ඊට අඩුවෙන් තමයි එඩිට් එක දාලා තියෙන්නේ. ඒ වගේ අපි සම්පූර්ණ වීඩියෝ එක බලනවා මේ වීඩියෝ එක සෑහෙන දිග වෙන්න පුළුවන්. හරිද? බදාදට එනවා. බදාදට. යම්. බදාදට එනවා යම්. අයි ඔයාලට කියවන්නේ නයි මොකද්ද කහන්න? අයි මොකද අප සල්ලි දෙපිය. තෝක තකරන්නේ සල්ලි දෙපිය. හරි උඹ කතා කරලා මගේ සල්ලි දීපා. දැන් මැනේජර් නෑනේ. මැනේජර් නෑ. හැමදාම තමයි අයි ගහන කුණ්ඩු වෙන්න බලංගනි. යම් කිය හිලේ. ඒක වෙනම දෙයක්. වීඩියෝ කරපියා. වීඩියෝ කරපියා බැංකුවේ සල්ලි දීපියා. පොතේ සල්ලි දීපියා. මගේ පොතේ සල්ලි මේ සීන් එක වෙලා තියෙන්නේ මේ හාමුදුරන්ගේ සල්ලි කොහොම හරි එළියට ගිහිල්ලා තියෙනවා හරිද එයාගේ account එකෙන් කොහොම හරි එළියට ගිහිල්ලා තියෙනවා ඒක online transfer එකක් කියලා තමයි මට දැනගන්න හම්බුනේ හරිද ඒ වුණාට online transfer block කරලායි තියෙන්නේ හරිද දැන් මට පොලිසියට යන්න කියන්නේ අයි ගන්න වෙනවනේ ඔයා දුවන්නේ අයි ඔයා දුවන්නේ අනික තමා මෙතන මැනේජර් ඉන්නවා මැනේජර් එහෙමත් පොඩ්ඩක් මේ සෑහෙන්න එයා ඉන්න ඒ කියන්නේ එක මගහරින්න තමයි try එක දෙන්නේ සම්පූර්ණයෙන්ම හරිද මම සල්ලි දැම්මේ බැංකුවේ නේද ඔයා කියන්න මම සල්ලි දැම්මේ බැංකුවේ නේද මම සල්ලි දැම්මේ ඇයි එහාට වෙන්න ඔක්කොම මම සල්ලි දාලා තියෙන්නේ කොහමද සල්ලි මගේ බැංකුව පොත දෙන්න මගේ සල්ලි දෙන්න කොට වාඩි වෙන්න නෑ පිස්සු කලින්ද මට ආයෙත් පොලිසිය යන්න බෑ මට ආයෙත් පොලිසිය යන්න බෑ මෙන්න මගේ බැංකුව පොත කොහොමද කරන්න එන්න කියන පොලිසියට එන්නේ සරේ මොකද්ද මේ කියන්නේ අයි මම සෑහෙන්න කිය මගේ සල්ලි දාලා හරිද ඇත්තද නේ පළවෙනි පාරත් නෙවෙයි දෙවෙනි පාරත් නෙවෙයි යන්න පොලිසිය මට මෙච්චර කාල රජේ හොරා ගන්න බැයිද එහෙනම් අපි සල්ලි දාන්න ඕනේ නැහැ බැංකුවේ. ඉරා කතාව වෙයි. අයියා අපි සල්ලි දාන්න බැංකුවේ. ඉරා කතාව. ඔව් සර්. මේ ඉවරවල කතා කරන්න. වර කියන්නේ. යකෝ මේක හරි වැඩන්නේ. බෑනේ. ලක්ෂ දෙකමාරක්. දෙපාර. අඩු සිරාවට ඒ ලක්ෂ දෙකමාරක්ද අම්මට සිරි වෙනවා එහෙම උත් නැහැ. අසිල්ල. සල්ලි දාන්න විශ්වාසෙට නැහැ. පුතා සල්ලි දාන්න විශ්වාසෙට නේ. සිරා ඒකත්. හරිද? ලක්ෂ දෙකමාරයි. ඇයි යන්නද? මේ වචනයක් කතා කරන්නේ බදන්නද? යකෝ අපි දුක් විඳලා සල්ලි දාන්නේ. ඒක දෙපාරයි. ඊට ඉස්සෙල්ලා මාස 5කට කලින් ලක්ෂ 40ක්. පොතේ නැති වුණා. ලක්ෂ 40ක් නැති වුණා. අඩු එතකොට කිසිම නැද්ද? ලක්ෂ 40ක් කියන්නේ සේමසේ ගන්නත්. දැන් ආයේ 2.80ක්. 2.80. මොකක්ද මේ මහජන බැංකුවේ සල්ලි දාලා මොකක්ද මේ වෙන්නේ? එහෙනම් සල්ලි දාන්න ඕනේද? සිකියුරිටි එකක් නැත්නම් අපේ සල්ලි වලට මොකද වෙන්නේ? ගහන්න බැල්ලක
කියන්නේ පොලිසියට. මේකද වැඩේ කියලා බලන්න හැමදාම. අපි පොලිසිය වල රස්තියාදු වෙන්න ඕන. දැන් හොරාගෙන කන්දින්න ඕනේ මම සල්ලි ගන්න. ඕකේ ඒජර තමා ඉවර වෙන්නේ හරිද මේ සීන් එකේ මොකද උනේ කියන්න මං ඇත්තටම දන්නේ නැහැ හරිද මොකද උනේ කියන්න මං දන්නේ මේ වීඩියෝ ටික මොනවද බැලුවා දැන් සෑහෙන කල් කොහමද මේ අවුරුද්ද ඇතුලේ හරිද මේ අවුරුද්ද ඇතුළතම මේ සීන් එක උනේ මොනවා වුණාද අවුරුදු කොයි වගේද කිසි දෙයක් මං දන්නේ නැහැ ඒ වගේ මට අදාළත් නැහැ හරිද ඕකේ ඊළඟට අපි ගමු ධනරාජ අයියා හරිද ධනරාජා ඔයාලට මතක ඇති පිස්සු කෙලිනවා අපි යමු ඇත්තටම කිව්වොත් මෙතන නම් මං සීන් එක දන්නවා හරිද මෙතන තියෙන්නේ මේ සපුමල් ප්‍රොඩක්ෂන් එකකින් මෙයා පිස්සු කෙල කළ ඉන්නකොට එක්ක ගෙනවිල්ලා එයාට කැරක්ට එකක් රඟපාන්න දීලා මනුස්සෙක් දිට සමාජයට එලියට දාන තමා ට්‍රයික දෙන්නේ හැබැයි අපි බලමු මොකද වෙන්නේ කියලා හරිද කොහොමද යකවන්නේ කොණ්ඩ කපන්න බෝනද අයියේ අයි රැවුලත් එක්කම ගාලා නඩු බට්ටව ගෙන හරි මෙතන ඉදන් ඉස්සරහට ප්ලේ වෙන්නේ සපුමල් ප්‍රොඩක්ෂන් එකින් අයින් වෙලා හරිද ඒ කියන්නේ යාලත් එක්ක වලියක් දාගෙන ඒතනින් කැපිලා හරිද කැපුණාට පස්සේ අයත් අර හිටපු ගොබ්බ ජීවිතේටම ඇවිල්ලා දෙනවා බලමුකෝ දැන් සීන් එක මේ කමල් ප්‍රසාද් කියලා එක සක්කිලිලට් ගඳ පඩයක් දාලා තියෙනවා කමෙන්ට් එකක් ඒ වගේම කියනවා මේ කිසිම වචනයක් මං මේවා කරන්නේ නැහැ මොකද පීක් සීන් නැහැ මොකොත් කෙලින්ම දානවා හරිද මොකුත් පීක් සීන් නැහැ කෙලින්ම මේක YouTube එකෙන් තමයි ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ එහෙනම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා මම හිතනවා දනා ගූ කන වීඩියෝ එකක් ඕනේ ගැම්මට කියලා. ඔන්න ගැම්මට එහා පැත්තේ උඩහ පාරේ ඉන්න රෙක්සි කියලා බැල්ලියක්. ඒ බැල්ලිගේ බැටි මං ගෙනල්ලා තියෙන්නේ. ඔන්න බරුණම් බැටි ටික. අපි බලමු මේකේ එන ස්මෙල් එක කොහොමද කියලා. මාරම රොමැන්ටික් පුක් ගඳක් එන්නේ මේ බලපන්. ඊයවා සිරවටම අපි කමු. එකක් කාලා බලමු මොන වගේ ෆීල් එකක්ද එන්නේ කියලා. පරමරහයි. අත්තසම බරක් කාලා බලපල්ලා මම රහත් වෙන්නේ. මට වෙලාවකට එතන බං මූ මේ කන්නේ චොක්ලට් එකක්ද දන්නේ නැහැ බං සිරවට මූ නිකන් ඒ වගේ ඒක් නේ බං මට හිතෙනවා ඒ විදිහටත් දන්නේ නැහැ බලමු කියන්න බැටරන් රහයි කාලා ගිලලත් පෙන්නන්න තව තියෙනවා බලු බැටි මේ පිරිස අතිතරන් දාගෙන කන්න පුළුවන් අර බලන්න අර මට හිතෙන්නේ මේ මොකක් හරි වෙන මොකක් හරි චොක්ලට් එකක් එහෙම නැත්නම් වෙන මොන හරි මගුලක් හරි බල සිරාවට බලහන් කොමේ මෙන්න මෙතන තියෙනවා මොකක්ද එහෙනම් ඒ ටයිප් වෙන්න බෑනේ බං සිරාවටම අය අපි දැකලා නැති වෙන්නේ හරිම රහයි පුදුම රහක් තියෙනවා එන පුග්ගන්සට ෆීල් වෙන මේකෙන් ෆීල් වෙන පුග්ගන්සට මට මාර විදියට ඇක්සෙන්ට් වෙන්නේ නගින්නේ ආවෝ බං මේ බලන්න අයියෝ කඩවුලේ හරි
මාරම රොමැන්ටික් පුක්ගන්දක් ෆීල් වුණා රෙක්සි කියන පැල්ලිගේ බැටි මම බලංගේ බැටි කන්නේ පුදුම නීති තියෙන්නේ පුදුම නීති තියෙන්නේ. ඇත්තටම හරිම රසයි ඔයාලත් බලු බැට්ටක් කාලා බලන්න ඇත්තටම කියනවා නම් මාරම කියන බොඩි එකටත් හෙල්දි අපිරිය මූ ඇරෙන්ඩ ඔය බලන කවුරු හරි කාලා තියෙනවා මං අහන්නේ. ඒ කාලා තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ කමෙන්ට් එකක් දාන්න හරි. මට හිතා ගන්න බෑ මොකද්ද මේ සීන් එක කියලා. ඒ කියන්නේ යකෝ මිනිස්සෙක් නෝ කණ්ඩ පුළුවන්ද බං? වෙන්න දෙයක් නැහැ. මොකද ඇනිමල් පූප්ස් නේ එක්ස්ක්‍රීමන්ට්ස් නේ ඒවා කන එක ඇත්තටම ඔයාලගේ බොඩි එකට මාරම හොඳ. ඒ වගේම කියන්න ඕනේ උට පුදුම මොලයක් තියෙන්නේ හරිද? දඩ මොලයක් තියෙනවා. වැඩක් නැහැ ඒක. ඔන්න ඉතින් යාළුවනේ ඒ පාර මේ වෙන මගුලක් කනවා. අද මම කන්න යන්නේ ගොම ගොඩක් දෙනෙක් මට කියලා තිබුණා ගොම එක්ක සීනි කන වීඩියෝ එකක් කියලා. ඔන්න ෂුගර් කප් එකක් මං ගෙනල්ලා තියෙනවා. ආයි දෙක් ගොම ගෙනල්ලා තියෙනවා. මෙතන ඉන්නවා අපේ මිසිස් රත්ති. රත්ති. හේ. අර ඉන්නේ මිසිස් රත්ති. යා බලන්නේ නෑ මොකද යාට තරහ ගිහිල්ලාද දන්නේ නෑ මේක. මේක නෑ කියන්න දෙයක් නෑ කෙලිම ගොමේ. අය එතනින් හැට් වැඩක් නෑ මට ඉස්සෙල්ල එක නම් මට හිතා ගන්න බෑ මොකද්ද සීන්නේ කියලා. ඒ කියන්නේ මොකද්ද ඇත්තටම ඔලු පිටිද කියලා හිතා ගන්න බෑ බා. හැබැයි මේක නම් ගොම කියලා 100% views. ලා ඩිස්ටර්බ් කරන එක හොඳ නෑනේ. හරි. අපි ගොමත් එක්ක සීනි ඉවර වෙනකන් කමු. මේ විදිහට උඩින් සීනි ටික ගානිෂ් කරගන්නපා. ගානිෂ් කරන විදිහට අනාගෙන ෆීඩ් වෙමු. මාරම ටේස්ට් එකක් තියෙනවා. බලමු. මේක ඉතින් කන වෙලාවේ බලනවා නම් සමා වෙන්න ඕනේ. හරිද? කනවද? ඔයාලා කනවද? ගියා. පයින් ගහන්නේ. හොඳ රොමැන්ටික් කවුලගේ පුක්ගඳක් එන්නේ. මිසිස් කවුගේ පුක්ගඳ එනවා මාරම රොමැන්ටික් ස්මෙල් එකක්. යා බං. ඒ හරකට සිරාවටම හිතාගන්න බැරුව ඇති මොකක්ද වෙන්නේ කියලා. රා. අපේ ගහක කොලයක හැලකුත් කලන්න හමු මේවත් එක්ක. අම්මට මුණ තනිකර වැද්දෙක්ද ඔය වැද්දෙක් කියන්න බෑ වැද්දොත් එහෙම වෙන්නේ නැහැ මුරන් ට්‍රැක් තියෙන්නේ. අත්තටම මේක ෆ්‍රීස් කරලා අරගෙන කාලා බලපල්ලා අයිස්ක්‍රීම් එක වගේ වෙනවා. කූල් කරලා ගත්තොත් මොහොරපනේ කතා කරන මෙහෙම නෝමල් කනකොට ඒත් මාර රහයි. තව තියෙනවා. නේ? තව ගොඩක් තියෙනවා. අපි තව ඔක්කොම කන්න ඕන. ඔයාගේ ලොකු කටක් කපමු. හබුන් කටයි බත් දෙකට එකට මේවා බත් නෙවෙයි. මේවා ඇවිල්ලා මොනවද? ගොම. I think බලන් දෙයක් නෙමෙයි ගොම තමයි මේ ගොම අය excrements excrements Mrs. Rattige excrements poops අපි කමු මචං කියන්න දෙයක් නෑ හරිද කියන්න දෙයක් නෑ කෙලිම මුරන් හොද්ද මේකෙන් ට්‍රැක් තියෙන්නේ එක්ක මුට මේ ඉගෙනගෙන වැඩි වෙලා තියෙන්නේ එහෙම නැත්නම් වෙන මොකක් හරි පොල්ලකින්වත් ඔළුවට දෙසලා තියෙන කවුරු හරි නැත්නම් මෙච්චර රැකක් පයින්න බෑ බං හරිද මේවනේ මන්දව දැන් වයිටීකට දානවා කියන්නේ සමාජයක් සෑහෙන සමාජයක් බලනවා යනිත් සාමාන්‍යයෙන් තව කට්ටිය ඉන්න මොන්ව ෆෝම් කරනවා එහෙම ෆෝම් කරනවත් එපා වැඩක් නෑ ඒ කියන්නේ මුන් මොනවා කරයිද හිතාගන්න බෑනේ බං හරිද ගෑනු කෙනෙක්ටවත් පාරේ බහලා යන්න බැරි සීන් එකක් වෙන්නේ මුන් හින්දා හරිද මුන් වගේ උන් ෆෝම් කරන්න එපා සෑහෙන වැරද්දක් කරන්න ඔයාලා හරිද සෑහෙන වැරද්දක් ඔයාලට මතක ඇති මේ ළඟදී ආවා ඩිනෙල් වල්පොල කියලා ඩයල් එකක් හරිද දැන් නම් මතක විදිහට මතක නෙවෙයි මචං දැන් පේනවනේ අපිට සමාජයේ පේන විදිහට එයා අප් වුණා අප් වෙලා ඩවුන් වුණා දැන් අර සාමාන්‍යයෙන් කාලයකට එන ඕන වේදිකාවට කට්ටිය ඇවිල්ලා ඒත් එක්කම බහැලා යනවා ඒ වගේ සීන් එකක් තමයි මෙතන වෙලා තියෙන්නේ අපි බලමු ලංකාවේ ඉන්නවා කැමතිම සෙලිබ්‍රිටි ක්‍රෂ් එකක් ඊවහන් සමහර ලංකාවෙනේ ද ඕනේ ඕ පියුමි හන්සමා මමත් ආසයි හංසමා ඒකටම ගැලපෙනවා අරවුජත් ඒකටම අය කියලා වැඩන්න සුපිරියටම ගැලපෙනවා we love you yeah
මේකට අනිවාර්යයෙන්ම හරිගෙන් එනවා. ඇයි ඔෆ් පිමන්ස් පාට කැමති? පියුමි හංසමාලිට මං කැමති දෙවැනි ප්‍රශ්නේ බොන්න පුළුවන්. එයාට ලස්සන හදවතක් කටක් සහ පශ්චාත් භාවයක්. ඕකේ. හයිස්පීට් ගිහින් අහුනම් පොලිසියට කියන දේවල් තුන ආච්චි මැරිලා අරුජ බඩ වෙලා පිසිහාට කන්දල කතා කරනවා ගෑන්ලමෙක්ට කියන්න ආස දේවල් මට නැතුව පාලුයි මට නගිනෝ දෙයනී කොහොමද බං කොහොම බං කියන්නේ හෙම ඒකන්නේ සාමාන්‍යෙන් ලක්ෂ ගානක් මන් දැක්ක මේක නම් ලක්ෂ ගාන බලතින ඒ ලක්ෂ පනලා තිබ්බේ ඉරට වැඩි මම හිතන්න හරි මන් ලගදී ඇත්ත බැලුවේ නෑ මට මතක නෑ හරිද කොමරි හිතහම් ලක්ෂකට වඩා බලන්න බ්‍රෝඩ්කාස්ට් එක මෙහෙම ඇසිරෙනවා යන්නේ අවුල් නේ ඒ කියන්නේ සමාජයක් ඉස්සර මුළු සමාජයක් ඉස්සරහනේ බං කියන්නේ තව ඉස්සරහට ආතල්ලාතල්ලේ යනවා බලන්න වැඩක් නෑ රෑට නිදාගන්න කලින් කරන දේවල් තුන ස්වයං වින්දනය ගෑනුන්ට මැසේජ් දානවා වැලක් බලනවා අනියම ගෙදරිද්දි කරන්න ආස දේවල් තුන ස්වයං වින්දනය බියර් එකක් බොන්න වැලක් බලන්න හියුමන් නේචකේදී බං ගෑනියෙක් අපිට ළඟට දුන්නහම අපි දන්නවනේ බං අපිට චූන් වෙච්ච ගමන් මොකද්ද කරන්න ඕනේ කියලා ටිකක් බොන්න ඕනේ දාන්න ඕනේ ඒ අනිත් ඩයල් එක ඒ මං එච්චර ඩීටේල් කියන්න ඕනේ නැහැ මම ඔක්කොම කියනවා හරිද නෑ නෑ එහෙම නෙමෙයි මං කියන්නේ නෑ මට ඒ කියන්නේ අපේ ඒ කියන්නේ එහෙම නෙමෙයි දැන් අපේ එඩියුකේෂන් එකේම එහෙම නෙමෙයි අඩුයි නෑ මේක වැලක් බලනවා වගේ ඇති මුන්ට YouTube එකේ උන්ට අතෑරලා දාපන්කෝ බුදුහාමුදුරුවෝ කිව්වා අතෑරලා දාපන් කියලා ඔක්කොම බදා ගන්න එපා යකෝ තොපි අම්මට හුකන්නේ තෝ ඵලයන් හුත්තෝ යන්න මේ රට විනාසයි කියලා වැඩන්නේ ලංකාවේ ග්‍රීඩිනස් එක නිසානේ මිනිස්සුන්ට කෙලවෙලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ තනිකර කිව්වේ දේවල් අතාරින්න කියලානේ මොකද බොන්ස් වැඩි කරන තරමට කෙලවෙනවා ලංකාවේ අය මොකද කරන්නේ bro one thing that I hate තාච්චිලා කරන හරිද I swear to god මේ මට දෙන එක රේජ් එකක් හරිද ආච්චිලා දඹදිව යනවනේ මම මේ මගේ අඳුරන ආච්චි කෙනෙක්ගෙන් ඇහුවා දැන් මොකද්ද මේකේ එන්ඩ් පොයින්ට් එක අපිට පින ලැබෙනවා එතකොට නිවන් යන්න ලේසිලු හරිද තණ්හාවනේ තියෙන්නේ තණ්හාව ඇයි දඹදිව යන්නේ අර හිතේ ශ්‍රද්ධාව නෙමෙයි පින ලබාගෙන නිවන් යන්න තොපි යන්නේ අපායේ මෙහෙමයි ඔතෙන්ට සීන් එකක් තියෙනවා මම කියන්නම් හරිද ඉස්සරහට කියන්න ඉස්සරහ කෑල්ලේදී මේක වල් ඉවර කරමු චුග්ගාල නිවන් යන්න දඹදිව යන්නේ ඒක නර මේකනේ උන්ට අවුරුදු ජීවිතේ අවුරුදු 20 30 ඔක්කොම තිබ්බ දඹදිව යන්න යන්නේ නාකි වෙලා මැරෙන්න ඕන මෙන්න පපුව ගැහෙද්දි යනවා දඹදිව මඳින්න කරන්න පුළුවන් ඔක්කොම කරලා දඹදිව ගියාට යන්න මේ දිව්‍ය ලෝකේ අම්මපා රයිට් මචං අපි ඊළඟ කොටස විදිහට අපි ගන්නේ ගම් වතුර මේනකොට අපේ ඇවිල්ලා තියෙන අපේ ලංකාවද දිත්වත් එක්ක ආව සැරම සැර ගම් වතුරක් අය හින්දා කට්ටිය ආතල් අරන් තිබ්බා හරිද ඒකෙන් ආතල් අරන් තිබ්බා අවුලක් නෑ අපි බලමු මොනවද ගත්ත ආතල් මොනවද වෙච්ච සිද්ධි අපි ඔක්කොම බලමු රයිට් මේ ඒක වනේ පට්ට ඒක පට්ට මං එහෙනම් අපයි එක හරිද මේ ඊළඟ එක මේක මේ කේක් කක්ක කෙනෙක්ගේ ආතල්ලයක් පොඩි බලමු කවුද? මල්ලි මේ ඔයගොල්ලෝ කොහෙන්ද? බයින පල්ලයට තාත්ත කඩන් වඩනවා. මොකද්ද ඔයගොල්ලෝ වේගෙන් යන්නේ ඔයාලට දෙල්ලන්නේ? ඔය මචං කොළපාට බෝට් එක තියෙන්නේ උදේ උදව් කරපු කට්ටිය හරිද එතකොට අර කෑ ගහන්නේ කේක් කක්ක කෙනෙක් හරිද එයාගේ එයත් ඊට වෙන කොහෙට හරි වෙලා එයාගේ ගෙවලුත් යට වෙලා තියෙන්නේ මම දන්න තරමින් කට වාචාලයින් කරන්න දෙයක් නෑ හරිද බලමු women ඇහෙන්න
එනවා. පොඩි ළමයි තියාගෙන ඉන්න බලන්න යනවා දන්නේ මේකේ. මේකන අනුරාධපුරේ හරිද මේ සීන් එක අනුරාධපුරේ වුණේ මේල මේ විල්ලයක් මචං කොල්ලුටියක් ගොඩ ගන්නවා ඒක සුපිරි සීන් එකක් පට්ට වෛරල් වෙච්ච වීඩියෝ එකක් මේක ඇත්තර මේ කට්ටියන සුපිරි සිරාවටම හරිද ඒ කට්ටිය ගොඩක් අය ලංකාවේ සුපිරි ගොඩක් අය පට්ට උදව් කරේ හරිද පට්ට විදියට උදව් කරේ සුපිරි අය රෙස්පෙක්ට් මේ මෙතනච්ච තව සීන් එකක් එතන නෙවෙයි වෙන තැනක හරිද අල්ලි ඔය කෑම ගෙනාව එක ලොකු දෙයක්. තමයි මම ඉල්ලුවේ කෑම ටික. මං ඉල්ලද්දි අරන් ගියේ. අපිට පන්සලෙන් කතා කරේ ආමුදුරන්ට නෑ අයියේ. ආමුදුරන්ට ඒක තමයි අපිට වෙනකොට බාන්න බෑනේ නිසානේ මගේ නම්බරේ දුන්නේ. හරිද? ෆෝන් නම්බරේ දුන්නේ මට. කතා කරේ නිකන්ද? ඔයාලා තේරුම් ගන්න මේ අපි ගෙනත් දීලා චාටර් වෙන්න බෑ. චාටර් වෙන්න එපා මුකුත් ඔයාලා අතින් කිව්වේ. චාටර් වෙන්න අර අතනදී අපි කෑම හානදා අකයි දෙනවා. නෑ එතෙන්දී කෑම ටික මේවා සුරක්ෂාවෙන් කරන දේවල්. අපි සුරක්ෂාවෙන් මගයි කරන්නේ. හැබැයි මේවා කියන්නේ ඔයාලා කතා අහන්න වෙලාවදී කතා අහන්න නෑ. ඒ මිනිස්සු කෑම කරනවා දෙයින්දලා ඉන්නේ. හරිද? වගේ වැඩ කරන්න එපා. මේ මිනිස්සු ඉන්නේ. තේරුම් ගන්න. ඉතින් අපිට මොකක්ද කියන්නේ? තේරුණා? අපිත් අයියේ මේ ගෙනත් දුන්නේ කියලා නේද ගන්නකො. අනේ මන් දමන් ඒක නම් මං හරියට දන්නේ නැහැ මොකද සීන් එක කියන්නේ හරිද ඒ වුණාට ඔය වගේ ප්‍රශ්න හෙනට වෙලා තියෙනවා හරිද සෑහෙන්න වෙලා තියෙනවා වැඩක් නැහැ ඒ වගේ ගොබ්බ ගොබිල 2.50 තුට්ටු දෙකේ විස්කිරින්න ලොසින්ජල් ලොන්දපොල් මෝඩ හිකනල්ලුත් ඉන්නවා ලංකාවේ අර රත්තල මිනිස්සු අතරේ අර වගේ මාච්චල් ඩයලුත් ඉන්නවා වැඩක් නැහැ කතා කරලා හරිද ඔන්ලයින් Uber order එකක් දැම්මේ. කෑම පරක් වෙච්ච හින්දා Uber එකක් දාලා සුපිරි උන් ඉන්නේ මේ නම් ඔය මේ මොකක් හරි ගියපු වෙලාවක යන්න බැරි මොකක් හරි සීන් එකක් එන්නේ නැති Uber එකක් සිරාවටම දාලා නැතුව ඇති හරිද මන් දන්නේ නැහැ ඒක මේ ගම් උතර ඇස්සේ Uber order එකක් දාලා. අනුර කුමාර දිසානායක මහත්තයෝ අපි මේ වසුරේ ගම් වසුරේ මේ කැරි ජේපි කාරයෝ එකෙක් කෑම වෙලක් දුන්නේ අපිට බත් එකක් දුන්නේ අම්මා ඒක උපනන් සුපිරි පව් ඉතින් ඒවා හරිද ජේපි කාරයෝ තෝර දුන්නේ හරිද අපිට කෑම වෙලක් දුන්නේ මේ අපි මේ 100 අපි බෝඩින් කාරයෝ ඉන්න මුණ සොට්ටක් දාලා වගේනේ නැත්තම් මල් පාර කරි ගහලා ඉන්නේ තැනක් නැහැ අම්මට බෝඩින් කාරයෝද මිනිස්සුද ඕකේ අපි ඊළඟට යනවා ගම් උතුරු වෙර කරලා කැපොතේ බලන්න මොකද යස් ඔයාලට මතක ඇති මෙන්න මේ සීන් එක වෛරල් වෙන්න හේතුවක් තියෙනවා අපි ඒක ඊළඟට බලමු හරිද මේකට මම හෙන ආසයි මිස්ට උද්දික පරක්ුණාද මන්ද ටිකක් මං හිතුව මීට කලින් ඒ කියලා එන්ඩ හිතේ මූ ලත වෙනවා මොකක්ද නෑ මේ අපේ කොල්ල පරක්ුණා ජුත්තා පුතාට දැන් එක්සෑම් මේ එනවා නේද පාඩංගීම කරන වෙදි දැන්
පාඩම් මූ කරන්න පාඩම් මූ කරන්න පාඩමක් නෑ ලෝකෙ ගෙදර වගේ බා දවසම කාමරේ ඇසර ඉඳගෙන රැප් අහලා ඉන්න හරකෙක් ඔය නිකන් දවස් වලට යාළුවොත් එක්ක ක්‍රිකට් ගහලා රෝන් දෙක ගා ඉන්නවා දැන් උඹට ඒකට අපේ කොල්ලා ගේමයි දවසම කරන්න පාඩම් කරන එක කෙල්ලෝ යාළුවෝ නම් ටිකක් ආශ්‍රය කරනවා කොල්ලෝ යාළුවෝ නම් ආශ්‍රයක් නෑ වැඩිය ඉන්නේ අර කසුන් කොල්ලා තමා ඔය දැනුත් කසුන් කොල්ලා ගෙදර ගිහින් එනක මං කියලා මට කෝල් එකක් දුන්නා අංකල් ටොයිලට් එක කොහෙද තියෙන්නේ ඉතින් ගිහලා ඔබට හැරෙන්න අංකල් පින්තිරියට තව අක්ක කෙනෙක් කර නංග කෙනෙක් කර ඉන්නවද නෑ පින්චරේ නෑ දෙකම පුතා මේ උද්දෙකට ඉන්නේ ඉතින් එක කොල්ලයිනේ කාමරේ ගෝනික්කොත් ඉන්නවා ඒක මෙය අපේ කොල්ලගේ කාමරේනේ අපේ කොල්ලා එහෙම නෑ කුණු වර්ප තියෙන සින්දු මුකුත් ආන්නේ හරිම පිළිවෙලයි අර කොරියාවේ ඉන්නේ කවුද කොල්ලෝ කට්ටිය අන්න ඒ කොල්ලෝ සමනල්ලුන්ගේ සින්දු අහන ඩයල් එක හොඳ පුතා සින්දු අහන්නේ දවසම දැන් නම් කසුන් පුතාලා ගෙදර ඉඳන් එන්න මේ එන්නේ කියනකොටම තාත්ති මං ආවා පුතා මගේ වටවලයා අම්මෝ මචං දැන් පුතා ඕ ඉවරලා රට යවනවා කියලා කිව්ව නේද දැන් ගියාට පස්සේ උයන්නේ එහෙම දන්නවද උයන් ඕව දන්නේ නෑ මූ දන්නේ දෙනේව කණ්ඩ විතර අපේ ගෙදර උයන්නේත් අපේ පුතා හරියට හරි කුස්සියේ වැඩ හොඳට පුළුවන් ඔයි දැන් යන්නත් ඇත්තේ අපිට තේ එකක් හදන් ඉන්න අපේ වටවලයා අපේ ගෙරේ පුතේ ගෙනල්ලා තියෙන ළමයි අනේ ගන්නයිලා එක්කනෝ මේ උද්දිගූතෝ අවංගවට නෑ එන්න එපා අපේ වටවලයා අපේ ගෙරේ පුතා මම පට්ටාස කරන කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් තමයි ඩයල් එක සුපිරි ලගිරි අපි බලමු මේ මෙන්න මේ කන්ටෙන්ට් එක ක්‍රියේට් වෙන්න මොකක්ද හේතුව කියලා හරි ඒ කන්ටෙන්ට් එක එළියට එන්න හේතුව තමයි මොකක්ද වල ඒකේ ඇඩ් එක හරිද මෙන්න මේක හින්දා තමයි අර කලින් මම ඔයාලට පෙන්නුව සීන් එක උනේ හරිද ඒ කියන්නේ ඒ කන්ටෙන්ට් එක එළියට ආවේ මෙන්න මේ ඇඩ් එක හින්දා හරිද Come on. Sit there. What do you do? ඔඩ පොඩි ළමයෙක්ද මට මොකුත් කියන්නත් බෑ බා
එතකොට මම හැදි කවුද? එහෙම නැතිනම් මේ ළමයා හරියට එයාට මට ඕන විදිහට අඩ ජීවත් වෙන්න බැහැ. එයා ජීවත් වෙන්න ඕනේ එයාට ඕන විදිහට. මම හැදි කවුද නේද? එයාගේ අම්මා. එයා මගේ දරුවා. මේ මම එක සැරයක් කිව්වා. මේ ළමයා හදාගන්න නාටක වලට. අපි හින්දා එයා නොවෙන ලෝකෙකට එයා කොටු වෙන්න ඕනේ. නැත්තම් අපි වට වෙලා එයාව හයියෙන් අල්ලගමු. අයියෝ සාමි හරිද? ඕකේ ඕකේ එලකිරි, ඕකේ ඕකේ එතකොට මේ වටවල ඇඩ් එකත් මට දැන්තම සිරාට මචන් තේරුණේ. හරිද? මට ඉතර වෙලා තේරුන්නේ නෑ සිරාවට. හරිද? කෙසේ හෝ ඒකත් එතනින් ඉවර වෙනවා. හරිද? අලට මතකද කැන්ඩියසේට? කැන්ඩියසේට මතකද? එයා වීඩියෝ දා තිබ මෙන්න මෙහෙම. ඔයාලට මතකත් දන්න පොඩ්ඩ බලන්න. සිරාට මට මුවද කියනකුනම් පුදුම තරහක් මචං එන්නේ. කිසිම පෞද්ගලික තරහක් නැත. එවනට මෝ ඉන්න ටයිප් එකෙන් මට පුදුම තරහක් තියෙනවා. අඩෝ දෙන්න පුළුවන්නේ බං ගේම් බපුලුව ගෙහුවගේ. අනේ කොළඹට පිටින් ආපු කට්ටිය. ඒ පිටින් ආපු කට්ටිය ඩක්ගල්ලන්ට බීච් එකට පැය භාගයක් බීච් එකේ ඉන්නවා. හරිද? පැය භාගයක් බීච් එකේ ඉන්නවා. ඕනම අයියා කෙනෙක් එන්න දන ගස්සලා ගන්න හොටෙල් එක ඉස්සරහා. හොඳේ අපිට අදාළ නැහැ කිංග මන්ද කියලා. රැංගිලා හොටෙල් එක ළඟ ඉන්නේ. හොඳේ දන ගස්සලා ගන්න හොටෙල් එකේ තියලා. ඔව් හොටෙල් එකේ උඩ තට්ටුවට අරන් ගිහලා ගන්න. මං ඉන්නේ කොළඹ. කොළඹට ඇවිල්ලා බලන්න ආසයිද? කෙල්ල කොල්ල ගොඩාක් ඉන්නවා ලස්සන කපල්. ඔයාලට කෙල්ලෙන් නැත්නම් ඇවිල්ලා ටෝක් කරගන්න බීච් එක පැත්තේ. ඉන්න සංගිලා ඉස්සරහා හොටෙල් එක ළඟ තියෙනවා. අක්කාලා යන්න පුළුවන් දෙනික පටත්. කොමිට අවුඩ දෙනික පටත් යන්න පුළුවන්. ගිහිල්ලා බලන්න ආසයිද උඩ තට්ටුවට. ඕකේ ඔයාලට ඒක බැලුවනේ ඔයාලා දැන්. එතකොට ඔයාලා දැක්කද කැන්ඩියසේල් ගුටි කනවා. කැන්ඩියසේල් ගුටි කන එක දැක්කද? මෙන්න මේනේ ඩයල් එක. කොයි බලන්න. මේනේ ඩයල් එක. සුපිරිම සතුටක් තියෙන්නේ මචං. මොකද මං ඉන්නෙත් මාතලේ හින්දා. හරිද? එලකිරි අපි බලමු ඊළඟට මොකක්ද 2025 වෙච්ච ආතල් සීන් එක කියලා. ඔයාලට මතක ඇති දිලේකා කොක්කු දිලේකා කියලානේ කියන්නේ මට. ඒ දිලේකා ළමෙක් හම්බුණා. ඒකත් එක්ක වයිරල් ගියා වීඩියෝ එකක්. මොකද්ද මනීෂා. හරිද? මනීෂා අක්කා වීඩියෝ එකක් කරලා තිබ්බා. බලමු. බබා නණ්ඩා යන්නේ. අපි බලමු. ගොන්දේ අද අපි නාමු. ඉතින් අද මම හෙන්රි බබාව නාවන්න යන්නේ. මේක හෙන්රි බබාගේ ආච්චි ගෙනත් දීපු එක. මේක හෙන්රි බබාගේ ලොකුම ගෙනත් දීපු එක. මේක වලස් මුල්ලේ ලොකු තාත්තා ගෙනත් දීපු එක. මේවා සෙවණගල ලොකු බාප්පා ගෙනත් දීපු ටික. මේක පොළොන්නරුවේ පොඩි විජේ මාමා ගෙනත් දීපු එක.
ඔන්න අපි හෙන්රි බබාව නාවන්න යන්නේ. ඉතින් මේක ලොකු තාත්තා ගෙනත් දීපු පොල් කට්ට. නෑ. මෙයා කෝල් ආන්සර් කරන්නෙත් නෑ. කෙලින්ම ඌරෝ දෙන්න එක ඌරෝ නේ මචන් සොරි ඊරියෝ දෙන්න එක්ක තමයි මට පේන්නේ නිකන් අර නිකන් ඉන්නවනේ මචන් ප්‍රෝන් සයිට් අන්නේ විදිහටමයි පේන්නේ අය කියලා වැඩක් නෑ මචන් සුපිරි බඩු කෑලි දෙක බයයි කරාට ඒ තරම් බයයි මනුස්ස එක්ක කතා කරන්න කොන්ද පණක් නෑ මුලි මිනිස්සුත් එක්ක විතරයි මචන් මිනිස්සු කතා කරන්නේ සතුත් එක්ක කතා කරන්නේ නෑනේ ඒන්ද කෝල් ආන්සර් කරන්නේ නැතුව ඇති ඒ කියන්නේ දැන් මම නම්බර් එක හොයාගෙන හරි මම මැසේජ් දැම්මා ඒ උනට ඔයාට මිනිස් එක්ක කතා කරන්න කොන්ද පණක් නෑ ඇත්තට ඔයාට කවදාකවත් හරියන්නේ නෑ මම නම් කියන්නේ මම කිව්වා දිලේක අරගෙන බනින දිලේක බැන්නේ නෑ දිලේක හොඳින් කිව්වා මෙහෙමයි අක්කේ අපිත් ඔයාගේ වීඩියෝස් බලනවා අපිත් ආසයි හැබැයි මගේ දරුවට අපහාස කරන්න එපා අපිට ඕන දෙයක් දාන්න අපි දෙන්න මම දැන් යාට හොඳින් කිව්වා ඒත් අය වීඩියෝ එක අයින් කරගන්නේ නෑ ඇත්තට මේක හරි කැතයි දැන් ඕගොල්ලෝ මට බණි ඕගොල්ලෝ හින්දා තමයි ළමයි වෙනුම් හානි කියලා ඒ වුණාට මෙහෙම අවශ්‍යතාවයක් නෑ මෙයාට මගේ නම මෙන්ෂන් කරලා නැති වුණාට මෙයා හැමදේම කියන්නේ මට මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ගියොත් මුළු මේ ඒක කෙලිම කන්ටෙන්ට් එක ක්‍රියේට් වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න එපේ මං කියන්නේ හරිද ඔය වගේ රගනකොට ඔය වගේ කට්ටිය තමයි රැගිල්ල කඩන්නේ ඒකට කෙලිම රෙස්ට් හරි හොඳ වැඩි මම කියන හොඳම වැඩි ඒකෙම තියෙන කියෝෂ් ඩිලේක එතකොට ඔයා සල්ලි වෙනුවෙන් ගූ කන්න එපා මනීෂා තේරුණාද සල්ලි වෙනුවෙන් ඔච්චර මෙව වෙන්න එපා සල්ලි අද අපිට අද හම්බෙයි හෙට නැති වෙයි ඔයා වගේ අය ගොඩක් මේ Facebook එකට එයි හරිද ඔයා ඔහොම මිනිස්සුන්ට අපහාස කර මෙව වෙන්න එපා මනීෂා ඒක නම් මහ ජරා සීන් එකක් මට සිරාවටම දිලේ කියනවා පේන්න බෑ හරි පේන්න බෑ හරි එල්ල කිරි ඊට පස්සේ අපි ඊළඟට බලන්න යන්නේ මහින්ද රාජපක්ෂ දන්නවනේ අපි අප්පච්චි බලන්න ගොඩක් කට්ටිය ගිහිල්ලා තියෙනවා මොකද මේ එයා ගෙදර ගියාට පස්සේ හරි මොකක් හරි සීන් එක මට මතකයි නැහැ හරිද ඔය සීන් එක මම කෙලිම පොලිටිකල් සීන් නෑ හරිද ඒ වුණාට ට්‍රෙන්ඩින් ටොපික් හින්දා මම ඒකත් මේකට දානවා හරිද නෑ වැඩි කතාවක් නැතුව අපි බලමු මොකද්ද ඒ සීන් කෝන් එක කියලා yang pangan ada phone orang yang beba mana ya nih පක්ෂපාත කුල මල ભેදයකින් තොරව ඔබතුමාගේ මයිලකට හරි අතක් තියලා ඔබතුමා මේ ගෙදරින් එළියට දාන්න ආවොත් මහා සංඝරත්නයේ පෙරට එනවා ಜಾති පක්ෂ ඇවිල්ලා තියෙන ටික විතර එන්නේ වෙන වැඩියෙන් එන්නේ උඩනේ කුල ભેදයකින් තොරව මහා ජලගඟක් ජනකක කෙන් විදිහකුත් නෑ එහෙම ලොකුවට ජනකකක් නෑනේ ගගක් නේ පොඩි මේ දොළ පාරක් වගේ තියෙන්නේ ඒ වගේ සීනක් වෙයි අරගෙන අපි කොළඹට එනවා ජනාධිපති කරවනතුමා කරවන සටනේ ඒකයි නර්මාන් පරමාර්ථයෙන් කාන්තාවෝ ටික එක පෙලින්ම ඉන්නවා කාන්තාවෝ ටික විතරක් ඉදී එම්මඩ එළගිරි මේ වගේ අනේ මන් දන්නේ නෑ බං හරිද ජනාධිපතිතුමනි ඔබ සමගත් නාම රාජපක්ෂ මැතිතුමා සමගයි තූ නොදකින් තූ නිකමට හිතහන් හරිද දැන් මේ ඩයිල් එකට වයස මචං ඇවිල්ලා අවුරුදු 80ක් විතර තියෙනේ බා අනේ මන් දන්නේ කීයක් දන්නේ නැහැ කොහමරි එන වයසයි නිපන් දැන් හිතපන්කෝ ගෙදර 100 කෙනෙක් ඉන්නවා ඒ 100 බලන්න එනවා මචං 100 200 300ක් විතර හරිද ඒ මිනිස්සයාට කොච්චර නිකන් තේරෙනවන්නේ මචං පුදුම අමාරුවකින් ඇත්තේ මචං මේ මිනිස්සයාගේ මූණ බලහන්කෝ නිකන් රේල් පීටර් මේ අපේ කෝච්චි එකට අහුවෙච්ච නිකන් කාසියක් වගේ වෙලා නිකන් තැලිච්ච වට්ටක ගෙඩියක් නේ මචං ඒකට කියන්නේ තක්කාලි ගෙඩියක් වගේ අන්න තක්කාලි ගෙඩියක් වගේ වෙලා තියෙන්නේ දුකයි ඔව්
සිරාටම්පා රයිට් එතකොට ඒකත් ඒ විදිහට ඉවර කරනවා මන් සට ගාල පොඩ්ඩක් යනවා ස්පීඩ් මොකද ට්‍රෙන්ඩි ටොපික් පොඩ්ඩක් වැඩි හරි එලගිරි ඊට පස්සේ ඔයාලට මතක ඇති රාජාංගනය හාමුදුරු හරිද ගෙලින්ම ඒ පාරදාලා එන්නේ දන්නවනේ රාජාංගන හාමුදුර සුදා ක්‍රියේෂන් එක සුදා එයයි අතර සීතල විද්‍යා ගිය මතක ඇති අපි ඒක බලමු ඒකන සම්පූර්ණයෙන් බලන්න ඕනේ ඒකන සුපිරි අය සුපිරි තද්දෑ කෝර මට සුදත්ත මහත්තයට පින් දෙන්න වචන නෑ අන්න සුදා ජංගි සුදා ලැඩ් සුදා මීට වැඩිය හොඳයි අම්මට හම්බුවෙච්ච පාදඩම වල්ම වල් බල්ල තමයි රාජාංගනය ගෝරිල්ල තොගේ අම්මට පිකාද හුත්තෝ ගෝරිල්ල කියලා නම තිබ්බේ ඒ ගෝරිල්ලෝ අපේ සුදත්ත මහත්තයා මා වෙනුවෙන් මේ ගොඩනගෙන තැන සිට එතුමාටත් එතුමාගේ දෙමව්පියන්ට එතුමාගේ බිරිඳගේ දෙමව්පියන්ට බල්ලෙකුටයි බැල්ලියෙකුටයි දා උපන්න ගල් මූසලයා පින්වත් අපේ සුදත්ත මහත්තයා මා වෙනුවෙන් මේ ගොඩනගෙන තැන සිට එතුමාටත් එතුමාගේ දෙමව්පියන්ට එතුමාගේ බිරිඳගේ දෙමව්පියන්ට උඹ නම් පුකා අඹර යන්න පොන් ඔබ ගෑණි ඔබගේ ගෑණිත් මේ දරුවත් පොන් ඔය කියන්නේ සමාජයේ මහා ගෞරවයක් ඇති වෙන ආකාරයට මේකට උදව් කරන අයට සතුටු වෙන්න පුළුවන් ආකාරයට මම මගේ ජීවිතය ගොඩනගන බවට ඔබට දිවුරා පොරොන්දු වෙනවා. මට පරිභව කරන මට පරිභව කරන්න කමක් නැහැ කිය ඌ පිස්සා කියලා. මගේ බිරිඳට මගේ දරුවන්ට ඌ කියපු දේවල්. දැන් ඔබට ඔබේ ගෑනිට දරුවට රිදෙනවා බයිනකොට රිදෙනවා. ඒ අම්මටත් ඒක කරන්න හොඳයි. අපි මට මගේ අම්මට තෝ බයිනකොට රිදෙන්නේ නැද්ද? දැන් මට දුක හිතිලා තෝ ගඩොල් ගොඩ උඩක් ඉන්නකොට මේ බලන්නකො වීඩියෝ වලින්දට ගඩොල් ඇතුළු බිමක ඉන්නේ මේ කැම ටික දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ මූ අවජාතක පාහර බල්ලෙක් කියලා. ඊට පස්සේ මූ දැන් විවිධාකාර විදිහට මට ගගහ ඉන්නකොට මම ඔකව බලන්න ගියානේ. බලන්න ගියාම මට චැලෙන්ජ් කර හිටපිකා බලන්නකො කුක්කු පැටිය වගේ බලු නකුට පුගේ ගහගෙන හිටපු හැටි බලන්නකො. උත්තර දෙන්නකො. දැන් මේ කවුද පන්සලේ හදන්නේ මේ නිර්මාතෘනේ? ඉදමත් මහත්තයාගේ මගේ නෙමෙයි ඊට මගේ නෙමෙයි. සම්පූර්ණ මේ අයිතිකාරය මහත්තයා මේ. අයිතිකාරය මම නෙමෙයි. මම මේකට දායකත්වය ලබා දුන්නා විතරයි. පන්සල හාමුදුරුවන්ගේනේ. එතකොට මං අහන්නේ කොහෙවත් ඉන්න මාධ්‍යවේදියෙක් කොහොමද මෙතනට ආවේ? අර පින්තූරෙකුත් දාලා. මගේ හිතුවක්කාර වැඩ නිසා තමයි මේ සියලු දේවල් මේ සියලු විනාශයන් වලට මූලික හේතුව වෙන්නේ. මගේ නඩත්පාරකම නායකයන් ගැතිය සමහර ගන්න බැරි තීරණ. ඒ නිසා තමයි ඉතින් මේක අවංකවම සුදත්ත මහත්තයාගේ අතින් ආරම්භ කරේ මහත්තයාගේ ලෝකෙදුරා ඉන්න අය තමයි මේක උදව් කළේ. මං කැමතියි මේ දැනුත්තර පෙර පාසල් ධම්ම කුඩක් ප්‍රදේශයේ ඉන්න අසරණ මිනිස්සු මං වෙන්නේ නෙමෙයි. මමත් හෙට අනිත් දින මැරිලියයි මේක විනාශ වෙන්න දෙන්න එපා ශාසනය වෙනුවෙන්. ඔබ දැනගනි. පුළුවන් නම් වරෙන් තෝ පෙති ගහනවා. පෙති. මම පිස්සේ කියලා සමාජගත කරේ උඹ. ඔබට දින ඉරිසියාව. මට තෝ මරන්න පුළුවන් නම් මම තෝ මරනවා. කන්න පුළුවන් නම් මම තෝ කනවා. තරම් තරහින් ඉන්නේ මං. උඹ එනකන් තමයි මාත්‍රි. ඔබ ලොකු ඔබ යකෝ සිවුරක් දාගෙන ඔහොම හැසිරෙන්න පුළුවන්ද කියලා කපනවා කොටනවා. කාගේද? බුදුන්ගේ දේශනාවේ. ඔය සජිත් ප්‍රේමදාස යකෝ මට කතා කරේ. මම උට කතා කරේ නෑ. ඌ තමයි මට කතා කරලා සහයෝගී ඉන්නේ. ඌ අර ළමයින්ට බස් එකක් දෙනකොට කාමරයක් හදනකොට මං හොඳයි කිව්වා. බලන්න තියෙන එක නෙමෙයි ඉරිසියා. බඩ කියන්න තෝ දන්නේ නැහැ නේ. ඒකේ මේකට මම වැඩි කාලයක් යන්න කලින් සම්මු දෙනවා. අගදිම දවසක තෝව හම්බ වෙන්න මං එනවා. වර. ඔබ දැන් කැමරාවේ ටෝක් දාපන් පුළුවන් නම් වරෙන් කියලා. පුළුවන් නම් වරෙන් තෝ පෙති ගන්නවා. මත්පැන් පානය කරනවා. බුලත් ඉරක් පච්චන්නේ. කන්නේ. බුලත් ඉරක් කන්නේ අනිත් ඒවා කරනවද? මොකක් කිසි දෙයක් පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්නේ. කිසිම දෙයක් පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්නේ. කිසිම දෙයක් පාවිච්චි කරන්නේ. ජංගි සුදා ෆොන්. හේ ගෝරිල්ලෝ. මම උගන්නන්න සුදා කවුද කියලා බලන්න. හොදේ. වීඩියෝ කර කියලා. ඔබගේ රෙන්ඩ යනකොටත් කැමරා උස්සන් යන්නේ මේකට කියන්නේ වලකක් කුස්සිය. නෑ මම පොඩි කාලේ වලකක් කුස්සියල ගිහිල්ලා තියෙනවා. මේකට කියන්නේ වලකක් කුස්සිය. අපි ගියා. එනවා තමයි ගෝරිල්ලෝ තෝ හම්බ වෙන්නේ. ඕන වෙලාවක හරි. අරගල කාලේ තෝ හිටියේ ඕස්ට්‍රේලියාවේ හැංගිලා බයේ. මම ළඟදීම දවසක ටයිම් එකක් ඒ උඹ හම්බ වෙන්න. උඹ එනකන් තමයි මාත්‍රි. අන්න එදාට තෝ බලපිය තෝගේ සිවුර කියලා මම බලන්නේ නැහැ. හොඳට මතක තියාගන්න වල්පානේ. එදාට තෝ ওই විදිහට මගේ ඉස්සරහා මට බේසික පුතෝ කියලා තෝ පුළුවන් නම් බැඳ පියනට බං චැලෙන්ජ් කරලා. උඹ මොන පොඩ්ඩ බං. යකෝ. වේ සිනෝ කිය මොනවා කියන්නද? දමිතා වේ මහේසී මදුසංක වේ කිව්වා.
උන්නේ රංජන රාමනායකත් එක්ක ගියා පුක්මිරික ගත්තේ. පුකිර ගත්තේ. ඔය සජිත් ප්‍රේමදාස යකෝ මට කතා කරේ. මම ඌට කතා කරේ නෑ. ඌ තමයි මට කතා කරලා සහයෝගය ඉල්ලුවේ. මේ කියන්නේ මට මේ සිවුර එපා කියලා මං කියන්නේ. නිකායට පුළුවන් සිවුර අරින්න. කිසි ප්‍රශ්නයක් නෑ. එකෙක්ටවත් බේරෙන්න හම්බෙන්නේ නෑ. එකෙක්ටවත්. එච්චර කාලයක් කුණුහරුප කිව්වේ නෑ. හැරි 2යි 3යි ගියේ. ඉදිරියේදී කුණුහරුප කියන්නේ මොනවද කියලා හොඳට කියලා දෙන්න. බලු පුතෝ. තෝවේ බේසාවෙක්. තෝ අනචරේ. තෝගේ ගෑණි වෙස්. තෝගේ දරුවෝ යසස්ලට කෙහෙලියලට එක එකාට ජාතික වෙච්චෙව්. ඒ කියන්නේ කොහෙවත් නැති මේ උන් බෝඩ් වල දාලා ඈ අඩුතර පින්සිරි මාත්‍යාක තිබ්බනම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. මේ කොහෙවත් එකෙක්ගේ බෝඩ් එකක් ගහලා. ඇයි එහෙම කරේ? ඈ හඳුනේ. මට උත්තරයක් දෙන්න. යා. නෑ මං මට කම මෙතන කතා කරමු හරිද? ඇයි එහෙම කරේ? යා. නෑ මට බට මගෙන් ගැලවිලා. බෝ බේරගන්න පුළුවන් එකෙක් ලංකාවේ නෑ. පුළුවන් නම් ඕනම එකෙකුට කියලා බේරියා. බට පන්න ගහනවා පරය. අපි බලමු ඊළඟට 2025 ට්‍රෙන්ඩින් ගියපු ඊළඟ වීඩියෝ මොනවද කියලා. ඔයාලට මතක ඇති තැබිලි සීන් එක. මතකද? අන්න ඒකත් අපි බලමු. නෑ සම්පූර්ණ එක නේ බලන්නේ. මම බ්ලර් කරනවා තොපිට. බලන්න දෙන්න. මම සුරේ ගිනිනේ. ඊයෝ මතුල්ල වාගේ නම මට ඔය නම ඕනේ වාගේ. නම මොකද්ද? ඈ ඉනෝකා නේද? ඈ චන්ද්‍රාවති. ඔය කියන එක හොද්දට අහගන්න. හරිද? හොඳට අහගන්න. සුරේ කියන සුරේ කොහෙද ඉන්නේ සුරේ? මම මේක වැරදි වාගේ ආත්මේ ස්වාමියා මේ මට පෙවුණානේ. ආත්මේ කොහොමද කපුවගේ වැඩේ? ඈ කපුවගේ කොහොමද ටෝක් එක? ඒක ඕඩු පිටියේ. ඔව් මේ දැන් මේ මම මේක බලේ වැඩි. මේ ගිය ආත්මේ මට වාගේ ස්වාමියා දැක්කා. දැන් මේ ආත්මේ මොට්ට කල්ලියක් කෙනෙක් කියන්නේ. රජ සැප වෙන්න පුළුවන්. ඔඩි බොන පැටි. ඈ? මේක ඉක්මනට නැති දෙන්න මෙතන. මේක ඔයාලගේ මෙතන කිරියාව මන් දැක හොව් ගාලනවා. ඕයි. කිරි පාටයිද? කොහමද ඒක? කිරියාව නැද්ද? ආව කිරි දැන් කිරිනේ ඔය. මෙට මිස්සද? ඒක පොඩක් එදාගෙන පොඩක් හොඳයි නේද? කිරි පාටයි. දැන් මේ සෙනගේ බෑනේ හරියට ඉන්න එක. මම වාඩි ඉන්න ලස්සන මහත්තයෙක් ඉන්නවා. මේ ඔයා ගියාත්මෙක් කෙනා. ගියාත්මෙක් කෙනා මම ආව සෙල්ල කරලා දෙන්නම් එයාව. කොහොමද කපුවගේ ආතල්ල? එයා සල්ලි ඕන තරම් වාට දෙයි. මට මේ සුරේ ඕනේ පැටිය මේ මම කෝල් එකක් දීලා මම එන්න මට සම්පූර්ණයක කොටන්න ඕනේ. මට සම්පූර්ණයක මේක කොටන්න ඕනේ. ඔම්මෝ ඕක මචං ඔම්මෝ දැන් අපිට කියන්න පුළුවන් මේක ගෑනු කෙනාගේ වැරද්දක් නැහැ කියලා. හැබැයි මට පේන විදිහට මේ මගේ පෞද්ගලික මතය හරිද? සම්පූර්ණයෙන් යත් වැරදි. හරිද? කපුවා අහන්න දෙයක් නැහැ වුණාම තනි කර කපු ඉන්නේ හොර කපු එක වුණා. මේ ඕනම මෝඩේට තේරෙනවනේ මචං ඔය වගේ එකකින් වෙන්න බෑ කියලා මචං ජීව විද්‍යාවද මොකක්ද සීන් යන්නේ මම දන්නේ මම මචං කොමර්ස් කරපු එකකින් ඉඳන් මම ඕක ගැන දන්නේ මචං සිරාවටම හරිද ඒක වෙනම කතාවක් හරිද ඒ වුණාට කොහොම ළමෙක් හම්බෙන්න බෑ හිරු ගනිව් හරිද ඔක තනිකර කපුවගේ මගෝඩි වැඩක් ඔය මචං ඊට පස්සේ තව කිව්ව නේද ලබ ගියාත් මේ සැමියාද මොකද හුට පටයක් අන්න ඒක ඇවිල්ලා ඩීල් කරන්න තමා ඔය යන්නේ ඒ කියන්නේ ගාන තියාගත්ත ඩීල් කරා යකෝ
වැඩ නෑ බයි මං හිතන්නේ ගෑනු ගෙන පට්ට මෝඩයි මම මේක තනිකර මුණ බ්ලර් කරනවා හරිද මේක මට දාන්න පුළුවන් මට අවුලක් නැති මේක කිය දැක දාලත්තිය එවනට මං කැමති නෑ මං හිද බ්ලර් කරනවා හරිද බ්ලර් කරන්න ඇත මූඩ ආනවා යකෝ කපනවා හරිද එහින්දා උත්තර මෝඩ වෙන්ඩ එපා මං ගෑනු ඇයට කියන්නේ හරිද මන් දැක්ක ඒ වගේම මේ කපු වගේ තැබිලිකිරින් කිරිය රන්තියන සින්නන්නේ ඒක මේ තමුදිගතගේ ප්‍රෝග්‍රෑම් එකට ආපු රියල් කපු එක ඒකම කරනවා හරිද ඒක මේ කපු සීනයක් නෙවේක නිකං වෙන ගෙජමටික් සීන්න ඇලු තියෙන්නේ මන් දන්නේ කොමරි කෙසේ හෝ ඔහොම වැඩක් වුණා හරිද මේ 2025 එතකොට ඊළඟට ගියා ඔයාලට මතක දන්නේ ඔතිතාධිකාරි රනිල්ගේ රනිල් දැම්මන හිරේ මචා හිරේ දැම්මට පස්සේ ඉක්ෂර දෙයන්ගේ වයිෆ් මචන් එක පාට මතු වුණා හරිද වැල සීන එක දන්න ඇති මහිතන්න මතු වෙලා මෙන්න මෙහෙම එකක් කිව්වා කියහන්කෝ ඉතාධිකාරි ඊශ්වර දෙයියන්ගේ වයිෆ් මොකද දරින්නේ ඉතාධිකාරි ඊශ්වර දෙයියන්ගේ වයිෆ් මොකද දරින්නේ ඔකා වංචාවෙන් රට අරගෙන මුළු කන්ටල රට අරගෙන තේරුණාද මේ ගෙවල් වලට මුළු කන්ටල රට අරගෙන උඹට දඩුවක් දෙනවා ඒක සහතිකයි දැනගනින් අපේ ගෙවල් වලට මම උදිතාධිකාරි ඊශ්වර දෙයියන්ගේ වයිෆ් මොකද දරින්නේ තේරුණාද කෙල්ල වෙනවනේ එතර ලයිට් කියන්න විශේෂයෙන් වල කරන්න ගැනද පුරුවක් ලොක්කාටද පාහරයක් කතා කරන්නේ ලොක්කාටද කතා කරන්නේ අපේ මුළු ගෙවල් වලට පුරුකම් කරලා මගේ කේන්දර අරගෙන ත්‍රස්තවාදිය හිඟන්නට දීලා මේ රටේ ඉන්න මිනිස්සු යන්නේ නැතුව රවට්ටගෙන තේරුණා දේශපාලනය දොක රනිල් මහත්තයා මේ ළඟට බුදු වෙන්න ඕනේ. ඊශ්වර දෙවියෝ කොහොම ඉන්නවද දන්නේ නේද මචං මේ වගේ ගෑනු කෙනෙක් එක්ක. මට ඒක තමයි තිබ්බ ලොකුම ප්‍රශ්නේ. වැඩන්නේ කොහොම හරි සුපිරියේ මචං ඊශ්වර දෙවියන්ගේ වයිෆ් මචං කොහොම හරි වැඩම කරානේ ශ්‍රී ලංකාවට. ඒක මාර්ම මේකක් ඈ බලගතු ඒ කියන්නේ මචං රනිල්ගේ තියෙන බලගතුකම තමයි මචං. තේරුණාද? බල hina වෙන්න එපා. හොඳ නෑ. ඊශ්වර දෙයන්ගේ සීන් එකත් ඒ විදිහට ඉවර වෙනවා. එතකොට අපිට ඊළඟට බලන්න තියෙන්නේ මෙන්න මේ සීන් එක. රත්මල් කොලිතුවක්කුගේ නංගි ඔයාලට මතක ඇති කෑ ගහනවා. ඒක සුපිරියටම වෛරල් වෙච්ච සීන් එකක්. අපි බලමු ඒක. රයිට්. කැපුවේ නා හෙදීර විතරයි කැපුවේ. ඕගලන්ට වීඩියෝ නැත්තම් මම තනියම කැපුවා කියලා ඕගලන් ඔක්කොම බලන්න උනාස්යක් වෙනවා. නිකම් මේ බයිලා ගහන්න දෙන්න එපා. මේ මැඩම් මේ කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. මේ රන් බොන් කොඩිතුවක්කුගේ නංගි. හරිද? අයියා වගේමයි නංගිත් මචං. හරිද? මම දැක්කා මේ වීඩියෝ එක මචං මම සර්ච් කරන්නලා ගන්න දෙපෑ මචං මම මේවා තියාගෙන ඉන්නේ. හරිද? ඒ මේ ඔක්කොම මේ වීඩියෝ එක කරන්න YT එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තේ ඒවා. එතකොට මං දැක්කා මෙයාගේ නම ගහලා මම මේ නම ගහලා තමයි ගත්තේ. එතකොට දැක්කා මෙයාගේ අයියා ඔය කියන එක්කෙනා බීලා මොකක් හරි සීන් එකක් දාගෙන තියෙනවා. පොලිසියත් එක්ක. ඔක්කොම එකයි පවුලම එක. දෙන්නම එකයි. සුපිරි. එල කිරි අපි බලමු. මොනවද මම කරේ වැරද්ද? නෑ දෙන්න. මොනවද මම කරපු වැරද්ද? දැන් ඔයා කිව්වා මට පෙන්නන්න කියලා. මොකද්ද මගේ ડોකියුමන්ට් අඩු? නෑ. මොනවද මගේ ડોකියුමන්ට් අඩු? මේ මොනවද මගේ ડોකියුමන්ට් අඩු? ඔයා මාත් එක විහිළු කරන්න එපා. මිස් මේ කලබල වෙන්න එපා. කරන්න නැතුව මට ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න බෑ. කලබල වෙන්න එපා. හරිද? මම කිසිම වරදක් කළා නෑ. මේ මට ඔක්කොම ડોකියුමන්ට් තියෙනවා වාහනේ. ඔයා නිකන් ලැජ්ජ වෙන්න එපා.
ළමාවිය සංවර්ධනලා නෑ කියලා. අපි ගම්පා ඔයා නවත්තන්න දුවවට අපි එක්කද ඔයා වීඩියෝ කරගන්න ඔයා අරහන්නේ කොහමද අර වාහන මේවා කර උඩ කම්පේ ඔයා අපි එක්ක වංගුවේ මෙයා නවත්තන්න මොකද සිද්ධි නේ කරන්න ඔයාලා ජොබ් එක කරන්න මෙයා කවුද මේ ගහන්න මේව රටන්නේ ඔයාගේ ලොකුකම් ඇති ඔයා වාහනේ ගන්න දෙන්න එපා ඔයාලා අරව ගන්න ඔයාලා ඔපන්න නෑ කොමින්ද කොමින්ද මගේ ලයිසන්ස් එක ඔයාලගේ අතේ අඩු ඔයා කවුද කිල්ල මන්දා දන්නේ බයිසිකල යන්න දෙන්න එපා යට කර යන්න හරි අඩු ඔය යට කරේවා යට කර යන්න අපි සිවිල් මිනිස්සු හරි යට කරන් යට කරන් යට කරන් හරි යට කරන් යට කරන් අපි සිවිල් මිනිස්සු ඔයාලා කොන්ද පන්නේද අර කළා ගන්න වාහනේ ගන්න බෑ නේද අඩු යා හැප්පුවා අඩු මේ මේක දන්න කෙනෙක් කියහන් කමෙන්ට් එකක් දාලා මොකද උනේ කියලා මම දන්නේ නැහැ මෙතනින් එහාට මම දන්නේ නැහැ මොකුත් හරිද මොකද්ද උනේ I don't know bro okay ඔය එකත් ඒ විදිහට ඉවර වෙනවා මම සට ගාලා යනවා මචං ඔය වීඩියෝ එක දැනට එක හමාරකට එහා වීඩියෝ රෙකෝඩ් එක කරලා තියෙනවා හරිද එහෙනම් තමයි යනවා ඉක්මනට කෙසේ හෝ ඊළඟට අපි යන්නේ ඔයාලට මතක ඇති සිරිමාව ස්කූල් එකේ මේ ළඟදී තමයි මේක පත් වුණේ මචං කේස් එකක් ගියා හරිද මම ඒක බැලුවේ නෑ සිරාවටම හරිද බැලුවේ නෑ මං ස්ටේටස් එකක් දාලා තිබ්බා අපේ channel මොකද්ද මේ WhatsApp එකේ 2025 වෙච්ච ට්‍රෙන්ඩින් ටොපික් ටික වන්න කියලා හරිද කට්ටියම එතකොට දාලා තිබ්බේ ගොඩක් අය සිරිමාව එකේ ගර්ල් කෙනෙක්ගේ සීන් එක මම ඒ හින්දා මේක දැම්මම මම බැලුවේ නෑ හරිද බැලුවේ නෑ ඔක්කොම කියන්නේ ඇහුවෙම නෑ මචං අපි බලමු Shanit Masinali. Good evening everyone, dear chief guest, madam principal, my dear teachers and all the parents present here. හැමෝගේම understanding එකේ පහසු සඳහා මම සිංහලෙන් කතා කරන්නම්. මම සනිත් මාසිනලි සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ 2023 වර්ෂයේ ක්‍රීඩා නායිකාව. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය කියන්නේ මට පුදබිමක් වගේ. මම අභිමානවත් සිරිමාවියක් විදිහට අද මෙතන නැගිටලා අසාධාරණයට විරුද්ධව කතා කරන්න මට හයිය දුන්නේ මගේ පාසල මම ඒක බය නැතුව කියනවා. ඉතින් මම 2011 වසරේ සිට එක වසරේ සිට සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් මගේ පාසල වෙනුවෙන් බොහෝම කැප වෙලා මගේ පාසලට ජයග්‍රහණය ගෙන දෙන්න සෑහෙන කටයුතු කරලා තියෙනවා. ඒක මෙතන ඉන්න පේරන්ට්ස් කෝචස්ලා ගොඩක් අය දන්නවා. ඉතින් අද උදේ වෙනකන් මට තිබ්බ අවෝඩ් එක අද උදේ රිහර්සල් එකට ආපු නැති නිසා මගෙන් උදුරලා වෙන කෙනෙක්ට දීලා තියෙනවා. deserving award එකක් well deserving. ඒක දෙන්න කලින් මගේ performance පුංචි චුට්ටක් මම කියන්න. මම 2022 වර්ෂයේ Commonwealth Games Birmingham 22 ඒ කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවල මං හිතන්නේ මට වයස අවුරුදු 16 එතකොට පාසල් දරුවෙක් විදිහට මම විතරයි Commonwealth Games වලට සහභාගී වුණේ. ඒකෙදිත් plate mixed doubles event එකේ මම gold medalist කෙනෙක්. ඒ වගේම 2023 වර්ෂයේ තිබ්බ Asian Games Hangzhou 22 ඒකෙදිත් මම විතරයි පාසල් දරුවෙක් විදිහට සහභාගී වුණේ
ඒකෙදිත් මම ප්‍රී ක්වාටර් ෆයිනලිස්ට් කෙනෙක්. ලංකාව වෙනුවෙන් කලර්ස් ඒ වගේම මේ වගේ අචීව්මන්ට්ස් ගොඩක් කරලා තියෙනවා. තව 2022 වර්ෂයේ ඉඳලා මම ස්කොෂ් ජාතික ශූරිය අවුරුදු 17යි. එතකොට මට වයස ලාභාවතම ජාතික ශූරියක්. ඒ වගේම පිට 3 වතාවක් ශ්‍රී ලංකා ජූනියර් චැම්පියන්. ඒ කියන්නේ කනිෂ්ඨ ජාතික ශූරිය පිට 3 වතාවක්. ඉතින් මේ චුට්ටක් විතරයි. මම අද රිහර්සල් එකට එන්න නැති හේතුව උනේ මට එක්සෑම් එකක් තිබ්බ නිසා. ඒක ඒ වගේම අදාළ ගුරුවරුන්ට ටීචර්ස්ට මම දැනුවත් කරලා තිබ්බා. එතකොට මෙහෙම නෙමෙයි මම මෙහෙම කිව්වට කමන්නේ. ඔබ අතේ ඇති සුවනිය එකක්. සුවනිය එකේ බලන්න මගේ පර්ෆෝමන්ස්. ඒක 2023 සහ 22 වසරට අදාළව 22-23 වසරට අදාළව නෝට් ඩවුන් කරලා ඇති. ඒ වගේම අනිකුත් ක්‍රීඩිකාවක් එක්ක බලන්න ඒක කොහොමද මගේ පර්ෆෝමන්ස් කියලා. මේක 2023 සහ 24 කලර්ස් අවෝඩ්ස්. 2016-17 කලර්ස් නෙමෙයි පර්ෆෝමන්ස්. අදාළ විදිහට ඒක ඔබම බලන්න කොහොමද සුවනේගේ තියෙන්නේ කියලා. මගේ පර්ෆෝමන්ස් 2023, 24 සහ 22 යන වර්ෂයන්ට තියෙනවා. ඒ වගේම 2016 17 මම පොඩකින් 2016 17 අදාළ වර්ෂ වලටත් තියෙනවා. ඔයාලා බලන්න මෙන්න මේ හැමෝම විවේචනය කරනවා මම මෙයා නිසා ඉස්සරහට යන්නේ කියලා. එහෙම දෙයක් නෑ. මොකද යාට මට නටන්න ගන්නන්න බෑ. නටන්න බෑ කියලා කියන්න එපා. ඒකත් කරලා පෙන්නන්න. බෑ. ඒක බෑ. ඒක නම් බෑ. වගකීමෙන් කියන්න බෑ. ඒක මාත් කියනවා ඒක බෑ. ඒක විතර යට බැරි. රයිට් මචං ඔයාලට මම මේ රෙකෝඩ්ඩේ කරන වෙලාවේ කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. මොකද මං ඒ වෙනකොට පැය එකහමාරටත් වඩා රෙකෝඩ් එක යනවා. එතකොට මයික් එක පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා මයික් එක වොයිස් එක නැතිලා තියෙන. ඒ වගේම ඔයාලා බලන්න වීඩියෝ එකේ හරිද මේ වීඩියෝ එකේ මැදින් වගේ පටන් අරගෙන සමහර තැන්වලදී මගේ වොයිස් එකයි මගේ ඇක්ට් එකයි පොඩි වෙනසක් තියෙන්න ඇති. ඒකෙද්දී මම ඔයාලකින් සමාවිල්ලනවා. මොකද මම මේ ෆස්ට් ටයිම් තම කරන්න පැය ගානක වීඩියෝ එකක් හරිද. ඒ හින්දා පොඩි කේසයක් ඇවිල්ලා තියෙනවා. එහෙම මාත් එක දැක්කේ මචං මේ එඩිට් කරන වෙලාවේදී හරිද. කෙසේ හෝ අය එහෙම වෙන්නේ නැති වෙයි. මොකද අපි ඉස්සරහට දාන්නේ විනාඩි 10 නැත්නම් විනාඩි 15 රෙකෝඩින් නිසා. රයිට්. එහෙනම් ඊළඟ කැලේ සෙට් රයිට් රයිට් මචං. අද අපි මෙතනින් අපේ වීඩියෝ එක එන් කරන්න හදන්නේ. මං මේ වීඩියෝ එක ඇතුලේදී කාටම හරි බැන්නනම් ඒ කිසිම බැනීමකදී හරිද පෞද්ගලික තරහක් නෑ. බැන්නනම් ඒ බැන්නේ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බලලා ඒ වැරද්ද අනිවාර්යෙන්ම හදාගන්න. රයිට්. ඒ වගේම මං බැන්නවාගේම හොඳත් කියලා ඇති. මට ගොඩක් කියන්නත් බැරි වුණා මචං. මොකද අපේට තිබ්බ වීඩියෝස් ගන්න පට්ටම වැඩි හරිද. ඒ වගේම
මං අනිවාර්යෙන්ම රියැක්ට් කරන්නත් එපා කට්ටිය දාපේවනේ ඒ හින්දා අනිවාර්යෙන්ම රියැක්ට්ුත් කරා සට ගාලා ගියා එතකොට මං ඊයේ රෑ දැම්ම අපේ ඒ කියන්නේ හරියටම 29 වෙනිදා රෑ දැම්ම මං ස්ටේටස් එක අපේ බලන කට්ටිය දන්නවා 2025 ට්‍රෙන්ඩින් ටොපික් ටික මට දාන්න කියලා එතකොට මගේ ටොපික් වලට වීඩියෝ ටික මං හොයාගත්තා හරිද රයිට් එහෙනම් අපි 2025 දී මට ගොඩාක් වීඩියෝ දාන්න බැරි වුණා මං පොඩ්ඩක් බිසි වෙලා හිටියේ 2025 අවුරුද්දේදී එතකොට අපි බලමුනේ 2026වත් එක දිගට වීඩියෝ දාන්න එතකොට මං අවම දාන්න හිතන් ඉන්නේ සතියට එක වීඩියෝ එකක් හරිද ට්‍රයි එක දෙනවා සතියට වීඩියෝ 3ක් දාන්න හරිද අවම දානවා එකක් හැබැයි වෙයිද කියන්න දන්නේ අනිවාර්යෙන් දාන්න ට්‍රයි එක දෙනවා එහෙනම් මෙච්චරලා බලන් හිටපු ඔයාලට thanks right එහෙනම් අපේ